ආයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ මිසයිල් තාක්ෂණය ගැන. විශේෂයෙන්ම ඉරානයේ ගිය අවුරුද්දේ එළිදක්වපු අලුත් ෆටා 1 හයිපර්සොනික් බැලිස්ටික් මිසයිලය ගැන. අපිට ලැබිලා තියෙන තොරතුරු ටිකක් තියෙනවා. ඉතින් අපි බලමු මේ මිසයිලයක් කියන්නේ මොකක්ද? මේ ෆටා 1 එක කොහොමද වැඩ කරන්නේ? ඇයි මේක වැදගත් වෙන්නේ කියලා ටිකක් ගැඹුරින් කතා කරන්න. මුලින්ම පටන් ගමු අර මිසයිලයක් කියන්නේ මොකක්ද කියන එකෙන්. සරලම කිව්වොත් මිසයිලයක් කියන්නේ ඉලක්කයකට යවන්න පුළුවන් පාලනය කරන ආයුධයක්. ඔව් ඒක හරි. බැලිස්ටික් මිසයිල් ගැන කතා කළොත් ඒවා අර උඩ අහසට ගිහින් ආයෙ පෘථිවියට ඇවිත් ඉලක්කයට වදිනවා. හරියට ගලක් උඩට විසිකලා වගේ. හැබැයි ගොඩක් වේගෙන් සහ ගොඩක් දුරට නේද? අනිවාර්යෙන්ම. අර බැලිස්ටික් මිසයිලයක ගමන් මාර්ගයේ ප්‍රධාන අදියර තුනක් තියෙනවා. මුලින්ම ඉහළට යන එක. ඒකට කියන්නේ බූස්ට් අදියර කියලා. හරි. ඊට පස්සේ අභ්‍යවකාශය වගේ යන මිඩ් කෝස් අදියර. අන්තිමට ආපහු වායුගෝලයට ඇතුල් වෙලා ඉලක්කයට යන රීඑන්ට්‍රි අදියර. මේවා කිලෝමීටර් දහස් ගණන් දුර යන්න පුළුවන්. සාමාන්‍ය බෝම්බ වගේම අර න්‍යෂ්ටික යුද ශීර්ෂ උනත් ගෙනියන්න පුළුවන්. ඔව්. මෑතකදීත් අපි දැක්ක නේද මේ මිසයිල් භාවිතයක් අර 2024 ඒප්‍රිල් මාසයේ ඉරානය. ඔව්. ඒට වැදගත් සිදුවීමක්. ඉරානය පළවෙනි වතාවට තමන්ගේ භූමියෙන්දම් ඊශ්‍රායලයට කෙලින්ම මිසයිල් සහ ඩ්‍රෝන් එව්වා. ඩ්‍රෝන් සහ මිසයිල් 300කට වැඩි කෙලෙයි කියන්නේ. ඒ අර සිරියාවේ අලගේ කොන්සල් කාර්යාලයට මුණු ප්‍රහාරයකට ප්‍රතිචාරයක් විදිහට නේද? එහෙමයි. ඉතින් ඊශ්‍රායලයේ අර අයන් ඩෝම්, ඇරෝ වගේ ආරක්ෂක පද්ධති වලින් ගොඩක් ඒවා නිර්වත්තුවා තමයි. ඒත් මේකෙන් පෙනුණා කලාපීය ගැටුම් වලදී මිසයිල් කොච්චර බලවත්ද, කොච්චර වැදගත්ද කියලා. හරි. එතකොට තමයි මේ ෆටා 1 කියන අලුත් මිසයිලේ කරලියට එන්නේ. මොකද මේකේ කතාව? ෆටා කියන්නේ ජයග්‍රාහකයා වගේ තේරුමක් නේද? ඕ ජයග්‍රාහකයා. ඉරානය කියන්නේ මේක විශේෂයෙන්ම හදලා තියෙන්නේ අර ඊශ්‍රායලයේ ඇමරිකාවේ තියෙන දියුණු මිසයිල් ආරක්ෂණ පද්ධති. ඒ කියන්නේ අයන් ඩෝම්, ඇරෝ, තෑඩ් වගේ ඒවා මගහරින්නලු. ඒක ලොකු කතාවක්. කොහොමද එහෙම කරන්නේ? මෙතන විශේෂම වචනේ තමයි හයිපර්සොනික්. ඒ කියන්නේ ශබ්දයේ වේගය වගේ 5 ගුණයකටත් වඩා වේගෙන් යන එක. මැච් 5ට වඩා වැඩි. මැච් 5ට වඩා ෆන්නා NF එක හතේ වේගය කොච්චරක් විතර වෙනවද? එයාලා කියන විදිහට මැච් 13 ඉනම් මැච් 15 දක්වා හිතන්නකෝ පැයට කිලෝමීටර් 15000කට වඩා වැඩි වේගයක්. පැයට කිලෝමීටර් 15000ක් ඒ කියන්නේ හඳුනා ගන්නත් කලින් වදිනවා වගේනේ. වේගය විතරක් නෙමෙයි අනිත් වැදගත්ම දේ තමයි ඔය අධික වේගයෙන් යද්දී ගමන් මාර්ගය වෙනස් කරන්න පුළුවන් එක. ඒකට කියන්නේ මැනෝවරබිලිටි කියලා. ඒ කියන්නේ කෙල්ලේ එන එකක් නෙවෙයි. නෑ, ඒක තමයි මේක නවත්තන්න අමාරුම කාරණාව. වේගයයි ගමන් මඟ වෙනස් කිරීමයි එකතු වුණාම දැනට තියෙන ආරක්ෂක පද්ධති වලට ලොකු අභියෝගයක්. ඒතකොට මේක වැඩ කරන්නේ කොහොමද? අර බැලිස්ටික් මිසයිල් එකක් වගේමද? මූලිකවම ඕව ඝන ඉන්ධන රොකට් එකකින් උඩට යවනවා. ඊට පස්සේ අර හයිපර්සොනික් වේගෙන් ලිස්සලා වගේ යනවා. ඒකද කියන්නේ ග්ලයිඩ් වෙනවා කියලා. ඔය ග්ලයිඩ් වෙනකොට තමයි ගමන් මාර්ගය වෙනස් කරන්න පුරුවන් වෙන්නේ. හරි. අන්තිමට ආය වායුගෝලයට ඇතුල් වෙලා අධික වේගයෙන් ඉලක්කයට පහර දෙනවා. යුද ශීර්ෂය කොච්චර බරක් ගෙන යන්න පුළුවන්? දුර අපිට තියෙන තොරතුරු අනුව කිලෝග්‍රෑම් 200ත් 450ත් අතර අධිබල ඇති සාම්ප්‍රදායික යුද ශීර්ෂයක් ගෙනියන්න පුළුවන්ලු. පරාසය කිලෝමීටර් 1600ක් විතර වෙනවා. කිලෝමීටර් 1600. ඒතකොට මේකේ තියෙන අර වාසි ටික ආයෙත් පැහැදිලි කළොත් ඇයි මේක භයාවක? හරි. එකක් තමයි අර කිව්ව වගේ ගමන් මඟ වෙනස් කිරීමේ හැකියාව. දෙක මැච් 15ක් විතර වෙන අධික වේගය. ඔව්. තුන අර සාමාන්‍ය බැලිස්ටික් මිසයිල් වගේ ගොඩක් උඩින් යන්නේ නැතුව ටිකක් පහළින් යන්න පුළුවන් නිසා රේඩාර් වලට අහු වෙන එක අඩුයි. ඒකත් තියෙනවා. ඔව්. මේ ඔක්කොම නිසා තමයි අර අයන් ඩෝම්, ඇරෝ, තැඩ් වගේ දියුණු පද්ධති වලටත් මේක අභියෝගයක් වෙන්නේ. ඉරානයට පුළුවන් හදිසි ප්‍රහාර එල්ල කරන්න. අර අප්‍රේල් මාසේ ප්‍රහාරයේදීත් මේක. සමහර වාර්තා තියෙනවා ඔපරේෂන් හොනස් ප්‍රොමිස් 3 වලදී මේක පාවිච්චි කළා කියලා. ඒක තාම 100% තහවුරු වෙලා නැහැ. ඒත් ඒ හැකියාව ගැන කතා වෙනවා. එහෙමනම් ඉතින් මේ වගේ ආයුධ නතර කරන එක තමයි ඊළඟ ලොකුම අභියෝගය වෙන්නේ ආරක්ෂක අංශවලට. හරියටම හරි. ඒකට ලොකු පරීක්ෂණ යනවා. ඊශ්‍රායලය ඇරෝ 3 වගේ පද්ධති ලේසර් තාක්ෂණය දියුණු කරනවා. ඇමරිකාවත් මේ හයිපර්සොනික් මිසයිල් වලට මුහුණ දෙන්න අලුත් තාක්ෂණයෙන් අභ්‍යවකාශ සංවේදක දියුණු කරන්න විශාල වශයෙන් ආයෝජනය කරනවා. ඒකින් මේ ෆටා 1 එළිදැක්වීමත් එක්ක මැද පෙරදිග බලතුලනයට ඒ වගේම ලෝකෙටම මොන වගේ බලපෑමක් වෙයිද? එක පැත්තකින් ඉරානයට මේක ලොකු හමුදාමය ශක්තියක්. හැබැයි අනිත් පැත්තෙන් කලාපයේ ස්ථාවරත්වයට මේක අභියෝගයක්.
අලුත් ආයුධ තරංගයක් ඇති වෙන්න පුළුවන්. වැදගත්ම දේ තමයි මේක ඇත්තටම ගැටුමකදී පාවිච්චි කිරීමෙන් පෙන්නනවා හයිපර්සොනික් යුද්ධ තාක්ෂණය කියන්නේ තවදුරටත් අනාගතයේ එන දෙයක් නෙවෙයි, ඒක දැනටමත් යථාර්ථයක් වෙලා කියලා. ඒ කියන්නේ ෆටාවන් කියන්නේ මිසයිල් තාක්ෂණයේ පරිණාමය පෙන්눔 කරන වේගයයි මගහැරීමේ හැකියාවයි එකතු කරලා පවතින ආරක්ෂක පද්ධති වලට ලොකු ප්‍රශ්නයක් ඇති කරන ආයුධයක්. පද්ධති ගැන දැනුවත් වීම වැදගත් වෙන්නේ අනාගත යුද්ධ කොච්චර වේගවත්, කොච්චර හඳුනා ගන්න අපහසු, නවත්තන්න අමාරු වෙන්න පුරුවන්ද කියලා තීරුම් ගන්න. එහෙමනම් අවසාන වශයෙන් අපි අහන්නන්ගෙන් අහන්න ඕන ප්‍රශ්නයක් තියෙනවා. මේ ෆටා 1 වගේ මිසයිල් වල තියෙන අතිශය වේගය ගමන් මඟ වෙනස් කිරීමේ හැකියාව ආරක්ෂක පද්ධති මගහරින විදිය දිහා බැලුවම මිසයිලයක් එනකම් ඉදලා ඒක නවත්තන ක්‍රමවලින් එහාට ගිහින් ආරක්ෂක උපාය මාර්ගවල ඊළඟ පියවර මොන වගේ එකක් වෙන්න පුරුවන්ද? ඒ ගැන හිතන්නේ යමත් ඉතුරු කරනවා.